ඔන්න යාළුවනේ එක්තරා ගමක ගොඩාක් දුප්පත් පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ තාත්තයි පුතයි විතරයි. මේ පවුලේ පුතාගේ නම උනේ චුට්ටේ. තාත්තා නම් ගොඩාක් වයසයි. මෙයාලා හරීම දුප්පත්. ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ රජතුමා මේ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම ගෙන්නලා ලොකු පණිවිඩයක් මේ මිනිස්සුන්ට කිව්වා. අපි බලමු මොකද්ද මේ රජතුමා කියන පණිවිඩය කියලා. හොඳින් අහගන්නවා සියලු දෙනාම. මේ මෙතන ගිරව පේනවා නේද? මේ ගිරව හොයලා තියෙන මිනිස්සයාට හරියටම මේ රාජධානියෙන් අඩක් දෙනවා මම. තේරුණාද? පුළුවන් තරම් ඉක්මනට මේ ගිරව මට හොයලා දෙනවා. බෙහෙතකට මට මේ ගිරව අත්‍යවශ්‍යයි. ඒකින්ද මුලින්ම හොයාගන්න කෙනාට මේ රාජධානියෙන් හරිය අඩක් මම දෙනවා. ඔන්න යාළුවනේ රජතුමා මෙහෙම කිව්වට පස්සේ ගමේ මිනිස්සු තියෙන බලතණ්ණාවට පිස්සු බල්ලෝ වගේ කැලේ පුරාම අර නිල් පාට ගිරවව හොයන්න පටන් ගත්තා. ලොක්කා අර ඉන්නේ ගිරවා. මූ තමයි ගිරවා. මූ අල්ලන් ගිහිල්ලා දෙමු. එතකොට රාජධානියම අපේ ලොක්කා. අනේ මොඩියෝ හොය පාට ගිරුවෙක්. රජතුමා පෙන්නවේ නිල් පාට ගිරුවෙක්. යමම් හොයමු. අපි හොයාගත්තා නම් රාජධානියම අපේ. යමම්. ඔන්න යාළුවනේ අපේ චුට්ටෙත් මේ අතරේ අර රජතුමා කිව්ව නිල් පාට ගිරවා කැලේ හැම තැනම හොය තමයි හිටියේ. අපි බලමු චුට්ටේ මොන වගේ දෙයක්ද කරන්න කියලා. අනේ මට උදව් කරන්න. මට ඉගිලන්න බෑ. මගේ තටුවක් කැඩිලා තියෙන්නේ. අනේ මට උදව් කරන්න. ඒ සරත් මේ තමයි රජතුමා පෙන්නපු ගිරවා. ෂේප් එකේ ගිහිල්ලා අල්ලපන්. ඌ කතාත් කරනවා. ඌට ඉගිලන්නත් බෑ කියනවා. ෂේප් එකේ පැනපු ගමන් අල්ලගනින් ඈ. chance එක නම් මිස් කරගන්න එපා. රාජධානියම අපේ අතේ. ඔම ඉන්ටකො මහත්තයෝ මුන්ද මං අල්ලව්වේ. කැලේ ඉතින් මගේ තමයි. දෙන්නම්කො වැඩේ. උඹ හිටපන් ගිරවෝ. උඹව අල්ලගත්ත කියන්නේ රාජධානියෙන් භාගයක් අපේ. ඔහම හිටපන්. හිටපන්. අනේ සරත් මෝඩයා උඹට ගිරවා අල්ලගන්න බෑ කෑවනේ. දැන් බලපන් කොහෙන්ද හොයන්නේ කියලා. ඌ උඩටම පියාඹලා ගියා. අත්තට ආපු chance එක කෑවේ. හරි මහත්තයා පොඩ්ඩක් වැරදුනා. ඔහොම ඉන්ටකෝ. ඌ කොහෙ කියලා ඉගෙලෙන්නද මං අල්ලලා දෙන්නම්. ඔන්න යාළුවනේ මේ අතරේ චුට්ටෙත් හැම තැනම අර ගිරව හොය තමයි ගියේ. චුට්ටේ හරි පුදුම දෙයක් තමයි දැක්කේ. ගිරව ඉන්නවා දැක්කා. අපි බලමු චුට්ටෙත් ගිරවව අල්ලගයිද කියලා. ගිරා යාළුවේ රජතුමා ඔයාව හැම තැනම හොයනවා. රජතුමා කිව්වා ඔයාව අල්ලලා දෙන කෙනෙක්ට රාජධානියෙන් හරි අඩක් දෙනවා කියලා. ගමේ මිනිස්සු ඔක්කොම බලතණ්ණාවට දැන් ඔයාව හොයනවා. ඔයා ඉක්මනටම මේ කැලෙන් පියාඹලා යන්න. නැත්තම් ඔයාට කරදරයක් වෙයි යාළුවා. ඒක කියන්න තමයි මම මෙච්චර දුරක් ඔයාව හොයාගෙන ආවේ. මේ යාළුවා ඔයා බොහොම කරුණාවන්තයි. අනේ මගේ එක අත්තටුවක් කැඩිලා තියෙන්නේ. මට පියාඹන්න බෑ. ඒක හොඳ වෙනකන් ඔයා මාව බලා ගන්නවද? චුට්ටෙට මේ වුණ දේ හිතා ගන්න බෑ. මිනිස්සෙකුටත් වඩා හොඳට මේ ගිරවා කතා කරනවා. ඔයාව මට බලාගන්න බැරි කමක් නෑ. රජතුමා දැනගත්තොත් මන් ළඟ ඔයා ඉන්නවා කියලා ඔයාව අරගෙන යයි. ඊට පස්සේ ඔයාට මොනවා කරයිද දන්නේ නෑ. මං ඔයාව බලාගන්න. ඔයාගේ අත්තටු ටික සුව වුණාම ඔයා මේ කැලෙන් ඈතට පියමලා යන්න. නැත්තම් ගමේ මිනිස්සුන්ගෙන් ඔයාට කරදරයක් වෙයි. තේරුණාද මගේ යාළුවා? ඔන්න යාළුවනේ ඊට පස්සේ චුට්ටේ මේ ගිරවව ගෙදර අරන් ගිහිල්ලා උණ හැම දෙම තාත්තට කිව්වා. තාත්තේ හරි වැඩක්නේ උනේ. රජතුමා කිව්වා මේ නිල් පාට ගිරවව අල්ලලා දෙන කෙනෙක්ට රාජධානියෙන් හරි අඩක් දෙනවා කියලා. මම කැලේ මේ ගිරවව හොය යද්දී මෙයා හිටියා. මෙයාගේ තටුවක් තුවාල වෙලා තාත්තේ. මෙයාට ඉගිලෙන්න බෑ. ඒක නිසා මං ගෙදර එක්කන් ආවා. මේ ගිරවට හරිම අපූර්වට කතා කරන්න පුළුවන්. අපි මොකද්ද තාත්තේ මෙයාට කරන්නේ? පුතේ මේ ගිරවා ගොඩාක් බලගතු ගිරවෙක් වෙන්න ඕනි. ඒකනේ රජතුමා රාජධානියෙන් අඩක් දෙනවා කිව්වේ මේ ගිරවා හොයලා දෙන කෙනෙක්ට. මේ ගිරබව ඉක්මනටම සුව කරලා පුතා යවන්න. නැත්තම් මේ ගිරවට කරදරයක් වෙයි. අප ගෙදර ඉන්නවා කියලා දැනගත්තොත්. තේරුණාද මයි පුතේ? තාත්තයි පුතයි දෙන්නම හරීම කරුණාවන්තයි. ඔයාලට ඕනි නම් තිබ්බා. මාව එකපාරම අල්ලන් ගිහිල්ලා රාජධානියෙන් අඩක් ගන්න. රජතුමාට මාව දීලා. ඔයාලා හරීම කරුණාවන්තයි. ඔයාලාගේ මිනිස්සුන්ට තව හරියන්න ඕනි. ඔහොම ඉන්නකෝ යාළුවා. මං ඉක්මනටම කැලේට ගිහිල්ලා ඔයාගේ තටුවට දාන්න බෙහෙතුයි අඹගෙඩි ටිකුයි කඩන් එන්න. රසම රස අඹ තියෙනවා අපේ කැලේ. ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ. තාත්තේ මෙයාව මං එනකම් බලාගන්න. ඔන්න යාළුවනේ කාටත් හොරෙන්ම චුට්ට මේ ගිරවව කණ්ඩ දීලා බෙහෙත් කරලා ආදරෙන් බලාගත්තා.
චුට්ටේ ළඟ මේ ගිරව ඉන්නවා කියලා කවුරුත්ම දැනගත්තේ නැහැ. හොඳට කන්ට යාළුවා. ඔයාට තව ටික දවසකින් පියාඹලා යන්න පුළුවන්. ඔයාගේ දැන් තටුව හොඳ වේගන එන්නේ. හොඳට කණ්ඩ. හරිම රසයි මේවා. ඇත්තටම යාළුවා මට ඔයාගේ තියෙන අවංකකම ගැන හිතා ගන්න බෑ. ඔයා කොච්චර දුප්පත් වුණත් ඔයා බලන්න මාව රජතුමාට තියා කාටවත් අල්ලලා දුන්නේ නෑ. ඔයා කොච්චර අවංක දරුවෙක්ද. ඔයාට දවසක හැමදේම ලැබෙන්න ඕනි. ඔන්න යාළුවනේ මෙහෙම දින ගණනාවකට පස්සේ ගිරවට සනීප වුණා. චුට්ටට හරීම සතුටුයි. නියමයි යාළුවා. ඔහොම පියාඹන්න. ඔයාට දැන් පියාඹලා යන්න පුළුවන්. යාළුවා එහෙනම් ඔයා දැන් මේ කැලෙන් ඈතට පියාඹලා යන්න. ගිහිල්ලා වෙන කොහේ හරි ලස්සනට ජීවත් වෙන්න. නැත්තම් මේ ගමේ මිනිස්සු ඔයාව රජතුමාට අල්ලලා දෙයි. මන්නම් මීට කලින් ඔයා වගේ අවංක දරුවෙක් දැකලම නෑ. ඒක හින්දා ඔයාගේ අවංකකමට මම ලොකු තෑග්ගක් දීලා තමයි යන්නේ. ඔන්න බලන්නකෝ. ඔන්න යාළුවනේ එක පාරටම මේ ගිරව අතුරුදහන් වුණා. එතනින් එක පාරටම මතුනේ සක්‍ර දෙවියෝ. චුට්ටට මේක අදා ගන්නවත් බෑ. ගිරවෙක් වගේ වෙස්වලාගෙන ඉඳලා තියෙන්නේ මේ අපේ සක්‍ර දෙවියෝනේ. හිත හොඳ යහපත් අවංක දරුවා. ඔබ ඇත්තනම අවංකයි. ඔබගේ අවංකකම ගැන මට හිතා ගන්නවත් බෑ. මිනිස් ලෝකයේ මේ තරම් අවංක මිනිස්සු ඉන්නවා කියලා මම අද තමයි දැනගත්තේ. ඔබ මේ කරපු දෙයට අනිවාර්යෙන්ම ඔබගේ ජීවිත කාලය පුරාවටම සැපසේ ඉඳින්ද මම ඔබට වරමක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ පියාටත්. තේරුණාද? ඔබලා හැමදාම හොඳින් ජීවත් වෙන්න ඕනි. මේ දෙවියනේ ඔබතුමාව මෙහෙම මගේ ඇස් දෙකට දැකගත්තු එකත් මං කරපු පිනක්. අනේ මගේ තාත්තටයි මටයි හොඳට ජීවත් වෙන්න තිබ්බනම් ඇති. මට වෙන මොකුත් ඕනේ නෑ දෙවියනේ. සුදුස්සාට අනිවාර්යෙන්ම ලැබිය යුතු දේ ලැබිය යුතුමයි දරුවා. ඔබට මන් දැන් ඒ දේ ලබා දෙන්න. මාත් සමග පැමිණෙන්න. එහෙම කියලා සක්‍ර දෙවියන්ගේ බලෙන් චුට්ටෙව සක්‍ර දෙවියෝ කොහෙටද එක්කන් ගියා. අපි බලමු මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ සක්‍ර දෙවියෝ චුට්ටෙවත් එක්කගෙන රජමාලිගෙන් මතු වුණා. දැන් මරු වැඩක් තමයි වෙන්න යන්නේ. සක්‍ර දෙවිඳුනි ඔබ වහන්සේ මොකද හදිසියෙම රජමාලිගාවට පැමිණුනේ? මොකක් කරේ වැරද්දක්වත් තුනාද උතුමාණනි මගේ අතින්? ඈ දෙවියන් වහන්සේ. රජතුමනි, අපි අර කරපු පරීක්ෂණයෙන් සමත් වුණේ මේ දරුවා. මේ දරුවා තමයි මේ රටේ අනාගත රජතුමා. තේරුණාද? එහෙමයි සක්‍ර දෙවිඳුනි. ඔබ වහන්සේ කිව්ව විදියටම ගමේ පිරිමි මිනිස්සු ඔක්කොම ගෙන්නලා මං අර ගිරබව හොයලා දෙන කෙනෙක්ට රාජධානියෙන් හරි අඩක් දෙනවා කිව්වා. එතකොට මේ දරුවත් ඇවිල්ලා හිටියා. අනේ කොච්චර අවංක දරුවෙක්ද? එහෙනම් මේ දරුවට මේ රාජධානිය අනිවාර්යෙන්ම උරුම විය යුතුයි. ඔන්න යාළුවනේ ඊට පස්සේ සක්‍ර දෙවිඳුන්ගේ බලගතු බලයෙන් චුට්ටෙට ලස්සන රජ ඇඳුමක් ලබලා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඔටුන්නකුත් ලබලා දුන්නා. අවංක දරුවා, මම කරපු පරීක්ෂණයෙන් සමත් වුණේ ඔබ විතරමයි. ඔබ හරිම අවංකයි. එම නිසා ඔබ තමයි අපේ රට පාලනයට සුදුසුම මීළඟ රජතුමා. ඔබට දීර්ඝායු ලැබේවා දරුවා. අනේ දෙවියනේ මම මේ බලය ධනය කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේවා කරේ. මම කරේ අසරණුණ කෙනෙක්ට උදව් කරපු එක. මම දන්නේ නෑ දෙවියනේ ඒ ගිරවෙක් වගේ වෙස්වලාගෙන හිටියේ මේ ලෝකෙටම අධිපති බලගතු සක්‍ර දේවයාණන් වහන්සේ කියලා. ඔන්න යාළුවනේ චුට්ටගේ අවංකකම හින්දා චුට්ටට ඊළඟ ඔටුන්න හිමි කුමාරයා බවට පත් වෙන්න පුළුවන් වුණා. චුට්ටගේ තාත්තටත් රජවාසලේ තනතුරක් හම්බුණා. චුට්ටේ ගොඩක් හොඳින් රට පාලනය කරගෙන ගියා. දැක්කනේ යාළුවනේ චුට්ටගේ අවංකකම නිසා පැල්පතක හිටපු චුට්ටේ අද රජමැදුරක ඉන්නේ. ඒකින්දා මගේ යාළුවොත් හැම වෙලේම අවංක වෙන්න. තවත් මේ වගේ ලස්සන කතාවකින් අපි හම්බෙමු. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.